කම්බයින් මැත්ස් වල තියෙන පාඩම් වලින් 90%ක්ම පාඩම් වලදී අපිට මෙන්න මේ ත්‍රිකෝණමිතිය කියන එක ඕන වෙනවා. කම්බයින් මැත්ස් කියන එකේ කොටස් දෙකක් තියෙනවා මේ පියෝ මැත්ස් සහ ඇප්ලයි මැත්ස් කියලා. එහෙම නැත්නම් ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය කියන එක. එතකොට මේකේ ඔය පියෝ මැත්ස් වල අපි ඉගෙන ගන්න ඒකක සියල්ල ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරන්න පුළුවන් කොටස් 4කට. එතන ඒකේ එකක් තියෙනවා බීජ ගණිතය කියන එක. බීජ ගණිතය කියන එක අපි ඇල්ජීබ්‍රා කියලා කියනවා. ඊට පස්සේ කලනය කියන කොටසක් තියෙනවා. ඔක අපි අද 2026 අයට පටන් ගත්ත එක. ඊට පස්සේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියන කොටසක් තියෙනවා. එතන මේකේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියන එක කෝඩිනේට් ජියොමෙට්‍රි කියන එක සහ අනිත් මේකේ ප්‍රධානම කොටස තමයි අද අපි පටන් ගන්න මෙන්න මේ ත්‍රිකෝණමිතිය කියන එක. මෙන්න මේ ත්‍රිකෝණමිතිය කියන එක. එතන මෙන්න මේ ත්‍රිකෝණමිතිය කියන එක අපි උගන්වනවා කොටස් දෙකකට. ඒකේ සිලබස් එකේ තියෙන්නේ කොටස් දෙකක් විදිහට තමයි යන්නේ. මේක එක කොටසක් තියෙනවා ත්‍රිකෝණමිතිය එක කොටස. මේ මට්ටමේදී අපි සාකච්ඡා කරන්නේ මේක ත්‍රිකෝණමිතිය. එතන මේකෙදී අපි කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණමිතිය එක කොටස යටතේ මූලික ත්‍රිකෝණමිතිය කියන එක තමයි මේ මට්ටමේදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ අපි බැලුවොත් ඔය ත්‍රිකෝණමිතිය කියන ඒකකයට අපේ සිලබස් එකේ ඒ කියන්නේ A level paper එකේ හම්බෙන වටිනාකම හිතුවොත් ඒ කියන්නේ A level paper එකේ ලකුණු දෙන වටිනාකම හිතුවොත් එහෙම එතන තියෙනවා ලකුණු 175ක්. හරිද? ඒ කියන්නේ ලකුණු 175ක් තියෙනවා. සෙකන්ඩ් පාර්ට් එකේ ලොකු ප්‍රශ්නකුයි ෆස්ට් පාර්ට් එකේ ප්‍රශ්නයක් එනවා 150යි 150යි 25යි තමයි 175 හම්බෙන්නේ. හැබැයි මේකේ ඔය මං දැම්මේ දැන් අපි ඔය වර්ග දෙකක්. මොකද දැන් 26 අයගේ ෆ්ලයි එකේ දාලා තිබ්බේ අවකලනයේ පටන් ගන්න එක. ඒක තමයි විෂය නිර්දේශයේ ලස්සනම පාඩම. ලස්සනයි පාඩම. කියන්නේ මේව කැත පාඩම් නෙමෙයි. කියන්නේ මේ පාඩම මාර කියන්න තේරෙන්නේ නැහැ. ගණිතයේදී ලස්සන කියන එක මෙහෙමයි කියලා කියන්න තේරෙන්නේ නැහැ. ලස්සන පාඩම. හැබැයි ත්‍රිකෝණමිතිය කියන එක මම දැම්මේ මේකේ සිලබස් එකේ තියෙන විෂය නිර්දේශයේ වැදගත්ම පාඩම හේතුව මෙන්න මේ ලකුණු 175 ඉඳ නෙමෙයි. දැන් අපි හිතමුකෝ ත්‍රිකෝණමිතිය කියන එකේ ඔය වාර සෙකන්ඩ් පාර්ට් එකේ තියෙන ගාන අතාරින්න පුළුවන්. සෙකන්ඩ් පාර්ට් එකේ PO පේපර් එකේ ප්‍රශ්න 7න් 5යි උත්තර දෙන්න ඕනේ. ඒක අතාරින්න පුළුවන්. හැබැයි මෙන්න මේ ත්‍රිකෝණමිතිය කියන එක මේ PO මැත්ස් ඇතුලේ මෙන්න මේ හැමතැනටම අවශ්‍ය වෙනවා. අද අපි 26 අයගේ කලණය කියන එකේ අවකලනය පටන් ගත්තා. ඒකේ පටන් ගත්ත තැන ඉඳන් ගොඩක් තැන්වල ත්‍රිකෝණමිතිය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ගිය සතිවල සීමාව කියන එකක් කරා ඒකෙදි අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පාඩම් කම්බයින් මැත්ස් වල තියෙන පාඩම් වලින් 90%ක්ම පාඩම් වලදී අපිට මෙන්න මේ ත්‍රිකෝණමිතිය කියන එක ඕන වෙනවා. 90%ක්ම පාඩම් වලදී ත්‍රිකෝණමිතිය කියන එක උමනා වෙනවා. ඒ නිසා මේක මම සලකන්නේ කම්බයින් මැත්ස් වල ෆවුන්ඩේෂන් එක එහෙම නැත්නම් අතිවාරම නැත්නම් බේස් එක විදියට. මේක හරියට දාගන්න ඕනේ. මේක දාගත්තොත් ලේසි වැඩ ටික කරගන්න. මේක ඔගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අතිවාරම කියන එකේ තේරුම ඕන ගෙදරක බිල්ඩින් එක අතිවාරම ෆවුන්ඩේෂන් එක හරියට නැත්නම් ඒක හරියට නැත්නම් අපිට ඒ ගෙදර පිළිබඳව ඒ කියන්නේ දන්නවා මොන වගේ දෙයක්ද වෙන්නේ කියන නිසා මේකත් ඒ වගේම එකක්.